මගේ මෙහෙම වුණා කියලා පසුතැවීම මාත්‍රයක් නැහැ. හිත සමාධිමත් කළා. 이르දි සම්පන්නව සියලු කෙලෙස් නැසලා දැම්මා. උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මිනි දහස් ගණනක් මරලත් හිතේ දුකක් තියාගත්තේ නැහැ. අපිට මගෙන් අරක වැරදුනා, මේක වැරදුනා, අරයට මම මේක කිව්ව හොඳයිද දන්නේ නැහැ. කොච්චර පුංචි පුංචි දේවල් වල තැවි තැවි ඉන්න හැටි බලන්න. පුංචි පුංචි දේවල් වල තැවි තැවි ඉන්න හැටි බලන්න. ඒ නිසා පින්වතුනි අපේ අසරණකම අපි තේරුම් අරන් සසරින් එතරට වැඩිය ශ්‍රී අඟුලිමාල තෙරුන් කෝටි කෝටි වාරයක් නමස්කාර කර කර වඳින්න ඕනේ.